ඇයි බං අනේ මෙහෙ ආවේ? ඉතාලි ගිය එක මාව හොයන් මෙහෙම ආපුවම මට යන්නේ නමන් නැති වෙනවා කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේද? එයා මේ බයිලා කියවනවා. මේ ඉතාලි කේස් එකේ හින්දා මටත් යන්නේ නමන් නැතුව ඉන්න බෙනට අයියා. ඇයි යන්නේ? පැදුරු ඉන්න කාට තවත් වැටෙන්න තැනක් තියනවද? පැදුරේ? පැදුරෙන් නෙමෙයි. පොළවෙන් අඩි 6කට නිදාගෙන සයිසර මටත් වැඩේ සෙට්ටලා තියෙන්නේ. කෑ ගහන්න එපා වැඩේ. මටත් කෑ ගහනවා. සද්දට නිකම්පු. අදත් අක්ක පොළොට ආවා. මට ඔයාගේ නම කැත කරන්න බැරි හින්දා ඔන්න මං අදත් හැංගුණා. මේකයි බෙනට අයියා. මං අද ඔයාව හොයාගෙන ආවේ අද රැට කණ්ඩවත් ගතමනාවක් නෑ. ඒකයි. ආපු මෙයා කියන බොරු. ඔය කටට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. අද අක්කා ගෙයින් දොට්ට බැස්සේ නෑ. නෑ කියලාද කියන්නේ? නෑ කියලාද කියන්නේ? හරි. ගිලෙන නෝනාගෙම ආමුකෝ. ඊ කොහොම හිටින් අනේ. ඉතාලි ගිය එකා කොහොමද අපේ ගෙදරට කොට වෙලා මේකේ ඇත්ත නැත්ත අහගිස්සන්නේ? මට ඕන එකක් ඉවසලා ඉන්න පුළුවන්. ඕන එකක් ඉවසලා ඉන්න පුළුවන්. ඒත් බොරුකාරයා කියනව නේද? මට කාලා ඉන්න බෑ. මම බොරුකාරයා. එතකොට අනිත් එක ශාන්ත දාන්ත තීන්ත කුප්පිය. හරි. 7 දවසක් යන්න කලින් මං ඔයාව හොඳ රස්සාවකට දාන්නම්. එතකන් කන්න බොන්න වීදන් සල්ලි ඔක්කොම මං හෙට ඇවිල්ලා දෙන්නම්. දැන් රත්තරන් පැටිය වගේ යන්න. අද මං ෆුල් හේබාලා ඉන්න වෙනට අයියා. හෙට දවසේ එන ගැහුවත් අද ජීවත් වෙලා ඉන්න බෑ. අද මං අතේ පිච්චියක් නෑ අනේ. අක්කගෙන් ඉල්ල ගන්න ගියොත් එහෙම නඩු නැතුව ගස් යන්න වෙන්නේ. එහෙම කියලා මට අනාථ වෙන්න බෑනේ වෙනට අයියා. හරි. මේ අපි මෙහෙම කරමු. මේ ඔයා මට මේ ටී-ෂර්ට් එක දෙන්නකෝ. එහෙන් මෙහෙම කාට හරි මම විකුණලා දාලා වෙලක් දෙවලා ෂේප් වෙන්නම්. ඉවරයිනේ. ටී-ෂර්ට් එක? ඌ. හරි. විකුණගෙන කහන්. මේකයි වෙනට අයියා ඉතින්. මේකට ඉතින් වැඩිම වුණොත් 200-300ක් විතර ගන්න පුළුවන්. ඊට වඩා බෑනේ. එහෙම කියන උඹ මගේ මේකත් ඉල්ලනවද? මේක.